Hi guys, welcome back to my YouTube channel. අද ජුනි 10 වෙනිදා. ඒ කියන්නේ පොසොන් පොය දවස. ඉතින් මේ vlog එකෙන් අපි බලමු පොසොන් පොය දවසේ අපි මොනවද කරන්න කියලා. පොසොන් පොය දවසේ උදේ 9ට විතර අපි කට්ටිය මේ ලෑස්ති වෙලා යන්නේ දන්සල් වඳින්න. ඉතින් අපි මේ ගමන ගියේ බයික් දෙකක. කාටකස්තිකිලියේ ඉඳන් හොරෝ පතාන වවුනියා පාර වෙනකම්ම අපි ගියා. හැබැයි තාම එක දන්සලක්වත් පටන් අරගෙන තිබුණේ නැහැ. මොකද ඔක්කොම 9ට 9:00 වගේ තමයි පටන් ගන්න තිබ්බේ. ඔය අයිනෙම ඉස්සරහින් යන්නේ ලස් යන බයික් එක. අපි තුන්දෙනාටම එකට යන්න විදිහක් තිබුණේ නැහැ. මොකද අපි තුන්දෙනාටම ලයිසන් නැහැනේ. ඉතින් මායි හෂින්ලගේ තාත්තා එක බයික් එකක ගියා. ලස්සේ හෂින්ලගේ අයියාගේ බයික් එකේ ගියා. ලස්සේගේ බයික් එකෙත් හෂින්ලගේ අයියයි ලස්සේ හෂින්ලගේ අයියාගේ පොඩි දෙන්නයි තමයි ගියේ. ඔහොම සෑහෙන්න දුරක් ගියාට පස්සේ අපිට අයිස්ක්‍රීම් දන්සලක් හම්බ වුණා. අපි යනකොටත් මේ දන්සල පටන් අරගෙන තිබුණේ නැහැ. අපි තමා මුල්ම හරියේ හිටියේ. අයිස්ක්‍රීම් කාලා ඉස්සරහට යද්දී අපිට හම්බුනේ පොල් රොටි දන්සලක්. දැක්කනේ තිබ්බ පොලිම. ඉතින් ඒ දන්සලේ නම් අපිට ටිකක් වෙලා පොලිමේ ඉන්න ඕන. මේ දන්සලේ තිබ්බේ පොල් රොටි කොච්චි සම්බෝලයි. ඒ කොච්චි සම්බෝල නම් හරිම සැරයි. හැබැයි මාරම රසයි. හැබැයි ඒ සැර යන්නත් එක්ක ඒගොල්ලෝ බෙලිමල් හකුරුත් එක්ක ලෑස්ති කරලා තිබ්බා. ඊට පස්සේ අපි ඉස්සරහට යද්දී අපිට හම්බුනේ කඩල දන්සලක්. ඊට පස්සේ අපිට ආයෙමත් හම්බුනේ කඩල දන්සලක්. ඒ දන්සලේ සෙනග හිටපොම නැති තරක්. සමහර විට ඊට කලිනුත් කඩල දන්සලක් තියෙන හින්දා වෙන්නේ නැති. ඊට පස්සේ ඉස්සරහට යද්දී අපිට හම්බුනේ බීම දන්සලක්. ඒ බීම එක නම් පුදුම රසක් තිබ්බේ. ඊළඟට අපිට හම්බුනේ සව් දන්සලක්. මං සව් බොන්නේ නැති හින්දා මම රස කොහොමද කියන්න නම් දන්නේ නැහැ. හැබැයි හෂිනී රසේ නම් කිව්වා රසට තිබ්බා කියලා. ඔන්න අපි ඊළඟට ගියේ ෆ්‍රයිඩ් රයිස් දන්සලකට. හැබැයි මේ දන්සලට එනකොට නම් අපි තුන්දෙනාගේ බඩවල් හොඳටම පිරීලා තිබ්බේ. හෂිනී ලසේ නම් දෙන්නම එකතු වෙලා එක බත් එකක් තමයි කෑවේ. ඉතින් ෆ්‍රයිඩ් රයිස් දන්සලෙන් පස්සේ අපි ආයෙමත් ගෙදර යන්න පිටත් වුණා. අපි කාටවත් ආයෙ දන්සල් නම් වදින්න පුළුවන්කමක් තිබුණේ නැහැ. මොකද අපි හැමෝගෙම බඩවල් පිරලා තිබ්බ හින්දා. ඊට පස්සේ අපි ගෙදර ඇවිල්ලා ටික වෙලාවකින් ගියා හෂින්ලගේ ඇලේ නාන්න. ඒ ඇලට වතුර එන්නේ අපි අර කියපු මහ වැවේ.
ඊට පස්සේ අපි නාලා ඉවර වෙලා ඒ ඇඳුම් පිටින්ම ගෙදර ගියා. ඊට පස්සේ අපි මේ යන්න ගියේ මම මේ ගමන යන්න ආසම තැනට. ඒ තමයි මිහින්තලේ. අපි 6 බස් එකේ තමයි මිහින්තලේට එන්න පිටත් උනේ. ඒ හින්දා අපි 7:30 වගේ වෙද්දි තමයි මිහින්තලේ හිටියේ. පොසොන් පොය දවසක මිහින්තලේ ඉන්න වෙයි කියන්නේ වෙනම වයිබ් එකක්. ඉතින් අපි ගිය අවුරුද්දෙත් පොසොන් පොයට හිටියේ මිහින්තලේ. අපි ගිය අවුරුද්දේ පොසොන් පොයට මොකද කළේ කියලා ලසස් ඩයරි YouTube channel එකෙන් බලන්න පුළුවන්. උඩමළුවට එන්න උඩමළුවට ඇවිල්ලා මහා සෑය මිහිඳු සෑය වගේම සීල චෛත්‍යය වගේම ඔබ සියලු දෙනා ආස කරන ආරාධනා කළත් නැගලා වගේම ඔබ ඉඩක් වෙස් කරගෙන අනිවාර්යයෙන්ම පැමිණෙන්න මේ ධාතු මන්දිරේ. ඊට පස්සේ අපි ඉස්සරහට එනකොට දන්සලක් හම්බුණා. හැබැයි දන්සල මොකද්ද කියලා නම් දන්නේ නැහැ. හැබැයි ගිහින් බලද්දී ඒ දන්සලේ දුන්නේ වේපස් බිස්කට්. හැබැයි මං හිතන්නේ මෙතන වෙන දන්සලක් තමයි කලින් තිබිලා තියෙන්නේ. හැබැයි ඒ දන්සල ඉවර වෙලා ඊට පස්සේ වේපස් බිස්කට් තමයි මං හිතන්නේ දීලා තියෙන්නේ. අපි තාම මේ ඉන්නේ මිහින්තලේ මුල් හරිය. පේනව නේද ඉන්න සෙනග? පුදුම සෙනගක් හිටියේ. ඊට පස්සේ අපි ටිකක් ඉස්සරහට යනකොට අපිට හම්බුණා බත් දන්සලක්. ඊට කලින් අපිට හම්බුණා අපි ගිය අවුරුද්දේ කාපු බත් දන්සලත්. හැබැයි අපි මේ පාර ඒකට ගියේ නැහැ. ඊට ඉස්සරහ තිබ්බ දන්සලට තමයි අපි මේ පාර ගියේ. මේ දන්සල පවත්වන්නේ 64 වෙනි වතාව. මේ දන්සලේ අපිට කන්න හම්බුනේ බතුයි, කැකිරි මාළුවයි, සම්බෝලයි, කරවල බැදුනුයි, පපඩනුයි. තව පුංචි අයට ඒගොල්ලෝ චොකලට් වේපස් එකකුත් දුන්නා. ඇත්තට මේ බත් එකත් මාරම රසට තිබ්බා. ඔබ මේ ධාතුන් වහන්සේලා ධාතු මන්දිරයටයි ඔබ විසින්නේ. ඒ නිසා සංවර වචන භාවයේ සමග ඔබගේ සංවර ඇඳුම සමගින් ඔබ ධාතුන් වහන්සේලා වන්දනා කරන්නට පියුතුම් කොහොම හරි අපි ටිකෙන් ටික මැදමළුවටත් ආවා. බලන්නකෝ මේ මැදමළුව සරසලා තියෙන ලස්සන. පොසොන් සඳයි මිහින්තලාවයි. ඇත්තට මේක වෙනමම ලස්සනක්. විශේෂයෙන්ම කියන්න ඕනි මෙතන පුදුම සංවිධානාත්මක බවක් තිබ්බේ. මේ සෙනගස්සේ ගොඩක් අය අතරමං වෙලා තිබ්බා. ඉතින් ඒ අයව හොයාගන්න උදව් කරන්න නිතර දැනුවත් කිරීම් ගියා. ඒ වගේම කවුරු හරි අසනීප වුණොත් ඒ අයව අරන් යන්න මැදමළුවේ ඇම්බුලන්ස් දෙකක් තිබ්බා. ඒ වගේම මේ මිහින්තලා පුද භූමියට ආපු අයගේ බඩගින්න නිවන්න දන්සල් පැය 24 පුරාම ක්‍රියාත්මක වුණා. ඉතින් ඔන්න ඔහොම ටිකෙන් ටික අපි මැදමළුවෙන් උඩමළුවට යන්න පිටත් වුණා. මෙන්න මේ දොරටුව ගාවින් ඇතුල් වෙන එක නම් හරිම අමාරුණා. මොකද නගින අය වගේම බහින අයත් ඔක්කොම මේ දොරටුවෙන් තමයි නගින්නේ බහින්නේ. පේනවනේ මෙතන තියෙන තදබදේ කොච්චරද කියලා හෙල්ලෙන්නවත් ඉඩක් නැහැ. ඇත්තටම කියනවා නම් එතන පොලිසියෙන් ඉඳන් පාලනය කරනවා උඩට යන පහළට යන අයව. මොකද එතනේ තදබදේ එච්චරටම වළක්ව ගන්න බැරි හින්දා. ඊට පස්සේ එතන හිටපු පොලිස් අංකල් කෙනෙක් අපිට කිව්වා ඊට උඩ පඩියකින් උඩට යන්න පුළුවන් කියලා අර දොරටුවෙන් නැතුව. ඊට පස්සේ අපි මේ ඉන්නේ එතනින් උඩට යන්න හදන ගමන්. ඇත්තටම මෙතන අඩියක් හරි එහාට මෙහාට වුණොත් කෙලින්ම පල්ලමේ තමයි ඉන්නේ. ඇත්තටම අපි හරිම පරිස්සමින් තමයි එතනින් ගියේ. මොකද පොඩ්ඩක් එහාට මෙහාට වුණා නම් ඇති කෙලින්ම බිම තමයි. හෂිනි අපිට කලින් උඩට නැගලා තිබ්බා. ඒ හින්දා හෂිනි එතන ඉඳන් අපිට උඩට එන්න උදව් කළා. එහෙම ලොකු අමාරුවකුත් නැහැ එතනින් උඩට යන්න. හැබැයි ඉතින් පරිස්සමින් යන්න ඕනේ. පේනවනේ පහළ සෙනග.
ඇත්තට මේ තදබදිත් එක්ක සෑහෙන්න වෙලාවක් ගත වෙන තිබ්බ අපිට උඩට යන්න. මොකද ඒ දොරටුවෙන් එක වෙලාවකට ටික දෙනයි ඇතුළට යන්නේ. මොකද උඩින් ඔක්කොම පල්ලෙහාට බහින්නත් ඕනේ, පහළ ඉන්න අය උඩට යන්නත් ඕනේ. මට මතක විදියට ගිය අවුරුද්දෙත් එතන මේ විදියටම තදබදේ තිබ්බා. හැබැයි අපි ගිය අවුරුද්දේ නම් මේ අවුරුද්දේ හිටපු තරම් වෙලාවක් එතන හිටියේ නැහැ. අපි එතන ගොඩක් වෙලා පොලිමේ ඉඳලා තමා යන්න බැරිම හින්දා මෙතනින් යන්න ආවේ. හැබැයි එතනින් යනවට වඩා පහසුවෙන් මෙතනින් අපි ඇතුළට ආවා. මේ රෑ 9:00 විතර පේනවනේ ඇතුළිනුත් කොච්චර ලොකු තදබදයක්ද එතන තියෙන්නේ කියලා. ඉතින් මෙතනින් යන එක හරිම අමාරු වැඩක්. ඊළඟට අපි ආවේ සේල චෛත්‍ය ගාවට. පේනවනේ එතනත් කොච්චර ලොකු සෙනගක් ඉන්නවද කියලා. සමහරු නම් මේ සෙනග ඉන්න තැන්වල වන්දනාමාන කරන්න කැමති නැහැ. ඒ වුණාට ඉතින් අපිට අවස්ථාවක් හම්බ වෙන්නේ නෑනේ මේ වගේ රෑට මිහින්තලයට ඇවිල්ලා ඉන්න. සාරිනික ධාතු වහන්සේලා අංගාර ධාතු වහන්සේලා වන්දනා කරන්නට ඔබ සියලු දෙනාට ආරාධනා කරනවා. නැගගෙන ඔබ මුඩමලුවට එනකොට ඔබේ අසිරුතාවය ඔබේ ශාරීරික අපහසුතාවය නොදැනෙන්නට එතනින් එහා ගිය පින්කමකට දායක වන්නට පුණ්‍ය ශක්තිය රැස් කර ගන්නට ඔබට ලැබෙන මහා මුඩමලුවේ ඔබට වන්දනා කරන්න ලැබෙන විතරක් මුදු මේ පාර්ශ්ව පක්ෂයලට අනුකූල වන්දනා මාලකරන්නට ඔබවහන්සේ ජීවමානව දැක වන්දනා කරන්නවායි සිතා. ඇත්තටම මං හිතන විදිහට ජීවිතේ එක වතාවක් හරි පොසොන් පොය දවසට රෑක මිහින්තලේ ඉන්න ඕනේ. එතන දැනෙන සැනසීම ඒ හැඟීම ඇත්තටම වචන වලට පෙරලන්න අමාරුයි. ඉතින් තාමත් ඔයා පොසොන් පොය දවසක රෑක මිහින්තලේ ඉඳලා නැත්තම් ගිහිල්ලා බලන්න ඒ හැඟීම කොයි වගේද කියලා. ඉතින් ඊට පස්සේ උඩමළුවේ හොලගත් එක්ක දැනෙන හීතල වැඩි හින්දා අපි පල්ලෙහාට එන්න පටන් ගත්තා. මේ අපි බැහැගෙන යන්නේ අර කලින් තදබදේ තිබුණු තැන. මේ වෙද්දි නම් ඒ තදබදේ අඩු වෙලා තමයි තිබුණේ. රෑ 10 විතර පහු වෙනකොට ඒ හරිය තියෙන තදබදේ අඩු වෙනවා. මේ අපි බහින්නේ රෑ 11ට විතර. හැබැයි මේ වෙද්දි සෙනගේ ලොකු අඩුවක් නම් වෙලා තිබුණේ නැහැ. ඊට පස්සේ අපි මේ ඉන්නේ මැදමළුවේ බීම දන්සලේ දන්සල් පොලිමේ. ගිය අවුරුද්දෙත් අපි මේ දන්සලට ගියා. දිග පොලිමක් තිබ්බට හරි ඉක්මනට මේ පොලිම ගියා. ඉතින් ඒ හින්දා අපිට වැඩි වෙලාවක් පොලිමේ ඉන්න උනේ නැහැ. මෙතන එහා පැත්තේ බත් දන්සලකුත් තිබ්බා. හැබැයි අපි ඒ දන්සලට නම් ගියේ නැහැ. ඉතින් ඊට පස්සේ අපි බිස්කට් කාලා බීම බීලා ගෙදර යන්න පිටත් වුණා. ඇත්තටම මේ වෙද්දි සෙනග ගොඩාක් අඩු වෙලා තමයි තිබ්බේ. රෑ 12ත් පහු වෙලා නිසා වෙන්න ඇති මං හිතන්නේ. හැබැයි සැලකිය යුතු ප්‍රමාණයක ජනකායක් ඒ වෙද්දිත් මිහින්තලේ පුද භූමියේ හිටියා. ඉතින් ඊට පස්සේ මිහින්තලේ ටවුන් එකෙන් බස් එක අරගෙන අපි හෂින්ලෑ ගෙදර යන්න පිටත් වුණා. ඔන්න ඔය විදිහට තමයි අපි පොසොන් පොය දවස ගත කළේ. ඉතින් ඉක්මනින් මායමත් අලුත් vlog එකකින් එනකන් ඔයාලා හැමෝටම goodbye. Thank you for watching.